තනියටද ඔය ආවේ? අපේ තනියටද ඔය ආවේ? අපේ තනියටද ඔය ආවේ? Hey guys, කොහමද ඔයාලට? ඉතින් ගොඩක් දවසකින් තමයි මේ vlog එක ඔයගොල්ලන්ට අරගෙන එන්නේ. ඉතින් ඔයාලව ආදරෙන් පිළිගන්නවා අද vlog එකට. අපි කොහෙද මේ යන්නේ? ඔයගොල්ලන් දැකලා තියෙනවද? කුරක්කන් වගා කරලා තියෙනවා. මේ තියෙන්නේ කුරක්කන් වගාව. ඔන්න ඉතින් දවස් ගානක් වෙරුම් පුරලා අපි ආවා මෙන්න මෙතෙන්ට. ඔය ටික ඇති. එදා ඊට වඩා තිබ්බනේ. ඊයේ තිබ්බා ඔයිට. මං කයිද මයි ටී-ෂර්ට් එකක් ගන්නවා. පේනවනේ ඉතින් පොඩ්ඩන්ගේ වැඩ. උරු නැද්ද? මේ ඉන්නේ කලීග බොසා. මාව දකින හැම වෙලේම එයා කියන්නේ අක්කි රිලාවලේ යමුකෝ, අක්කි රිලාවලේ යමුකෝ. ඔන්න ඉතින් අපි රිලාවලේ ආවා. ඇයි මේකට රිලාවල කියන්නේ? මේ පොඩ්ඩ කිව්ව විදිහට නම් මෙතන රිලව් ගොඩාරියක් ඉන්නවලු. ඉතින් රිලව් මෙතෙන්ට එන නිසා මෙතෙන්ට ඒගොල්ලෝ නම දාලා රිලාවල කියලා. ඔන්න එහෙනම් බලන්නකෝ ඉතින් රිලාවල. රිලා පැංච වගේ මේ වගේ එලිලා යන්න පුළුවන් නිසාත් ඒ නම ආවෙන්න පුළුවන්. ඇත්තටම මෙතෙන්ට ආවට පස්සේ චූටි කාලෙට ගියා වගේ හැඟීමක් ආවා. මේගොල්ලෝ කිව්ව විදිහට නම් අද වතුර අඩු දවසක්. වැස්ස දවසට මෙතන වතුර පිරෙන්න තියනවලු. අපේ ගස් ටික බලන්න ඕන හරි ගියේ යන්න. යන්නේ ඔක්කොටම හරි අර වතුරේට. මෙහොල්ල ඇති අප්පා. අල්ලති වැටෙහි. අක්කි ඔන්න දානවා වතුරේ. අපිට ගන්න. අයින් දැන් ෆෝන් එකේ අට්ට කැතයි. ඔන්න ඉතින් එක්කෙනෙක් නම් මේ එක වැලක එල්ලෙන්න ගිහිලා ඒක කඩාගෙන වැටුණා. පුළුවන් නම් ගෙස් කරන්න ඒ කවුද කියලා. අපේ කලී බසාට මෙතෙන්ට යන්න උවමනාව තිබ්බට එයාට වතුරට නම් බහින්න කිසිම උවමනාවක් නැහැ. පව්වනේ එයා බයයිලු. යන්න යන්න. ඔව් දෙවිය සිහි කරන මොහොත. උඩින් අල්ලගන්න, එතනින් අල්ලගන්න. අන්න එතනින් අල්ලගන්න.
ඉක්මනට. පනින්න දෙපාද? sorry guys ඒක වීඩියෝ වෙලා නැහැ. එසාන එන්න. හරි. පස් ඇඬුණු දුක හිතෙන මොහොතක්. කාගේ මේ කලිසම? එන්න. නෑ. බිල් 200යි. එන්න. Paradai. Mitu adinung. Mitu adinung. බලමු කවුද උඩට එන්නේ කියලා. එකයි දෙකයි තුනයි. එන්න වීඩියෝ එක වෙන්නන්න. මේක YouTube එකෙන් බලා ගන්න. ඔයා ගණන් කරන්න. 1 2 3 හොරේ දැක්කද? කවුද ආයන්ති මන? කවුද දිනු? ඒ මාංගේ හිත කාගේ හරි යගෙත් වැදුනා. මට පොඩ්ඩ hina ගියා. ඒ ෆ්ලෑෂ් එක ඔන් වෙලා. බතලේ අතාරින්න. බතලේ අතාරින්න. එන්න ඔයාලා. බතලේ හයි. හයි. බතලේ. ඉන්න පොඩ හයි. උඩ හරියට යන්න. හයි. මං හයි. ආයි. අරේ පිටුවසට හැරෙන්න. ඌරේ. ඉස්සරහම ඉන්නවා මගේ බෙල්ල එකේ. 3 on 1 2 උඩ ගානේ ඉන්න උන තොලුවේම හරි. කොළුමේ ඔන්න ඉතින් දන්නෙම නැතුව රෑ වුණා.
අපි එහෙනම් ගිහිලා එන්නම්. බලන් හිටියට ගොඩාක් ස්තුතියි. ආයෙත් ඉක්මනටම හම්බ වෙමු. බයි බයි.